මේක කීයටද ගත්තේ? අපි ඕක ගත්තේ නැහැ. හම්බුණා. කවුද දුන්නේ? අල්ලපු ගෙදර අය මගේ උපන්දිනයට. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. මේක කීයටද ගත්තේ? මේක කියන්න ක්‍රම කීපයක් තියෙනවා. බයි කියන එකෙන් හදන්න බෑ. මේකෙන් මාක් හරි දෙයකට වල ගෙවලානේ සල්ලි වලට කීයක් ගෙවුවද කියලා තමයි අදහස්. තියෙන විදිහට හදන්න බෑ. pay for something යමකට කියනවා. ඒතර pay for the ticket වලට ගෙවනවා tickets. ඒතර past tense you ate did you eat past tense එන්නේ එහෙමයි. ඒතර question එක හැදෙන්නේ. ඒතර කීයටද how much. ඒතර මේකෙන් this ක්‍රියාව කරන්නේ you. ඒතර how much did you pay for this? මේකට කීයක් ගෙවුවද? අපි සිංගල් දිනකන් ඒ විදිහම කියන්න බෑ. අපිට තව විදිහට හදන්න පුළුවන් how much did it cost you? නැත්නම් how much was this? How much did this cost you? නැත්නම් how much was this? මේ දෙකටම මේ ක්‍රම තුනටම හදන්න පුළුවන්. අපි ඔය ගත්තේ නෑ. මේක ගන්නවා කියන්නේ take නෙවෙයි buy. මිලදී ගන්න අදහසනේ buy. ඒතර past tense you I eat I didn't eat. ඒක සරලයි. මම මතක් කරා past tense කියන්නේ මොකක්ද කියලා. ඒතර අපි ගත්තේ නෑ අපිට ක්‍රියාව කරන්නේ we didn't buy it. ඕකට අපි තමයි දාන්නේ. We didn't buy it. හම්බුණා. find නෙවෙයි. find කියන්නේ නැතිවෙච්ච දෙයක් හම්බුණා වගේ තමයි find found කියන්නේ. found. ඒතර gift කියලා verb එකක්. මේක තෑග්ගකට හම්බුණා කියලා අදහස දෙන්න ඕනේ අහන කෙනාට. ඒතර gift එක verb එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒතර හම්බුණා කොහොමද දෙන කෙනා නෑනේ. ඒතර passive form එකකින් තමයි. හම්බුණා past tense past passive voice එකකින් තමයි භාවිත කරන්න වෙන්නේ. ඒතර I ate a cake was eaten. past passive කියන්නේ ඒකයි. cake was eaten. ඒතර හම්බුණා කියන පොඩ්ඩක් ආයි කල්පනා I called him. මම ඔහුට කෝල් කරා. He was called by me කොහොමද අයින් කරන්න බලන්න. ඒතර ඔහුට කෝල් කරා. ක්‍රියාව දෙවෙනි වාක්‍යේ ක්‍රියාව කරන එකක් නෑ. He was called. ඔහුනේ මේ කෝල් කරේ. ඔහුටයි කෝල් කරේ. ඒතර අපිනේ හම්බුනේ. ඒතර we past tense we were gifted it. නැත්නම් it was gifted to us. මේ ක්‍රම දෙකටම හදන්න පුළුවන්. කවුද දුන්නේ? who කියන එක කියන pronoun එක. Oxford Devand he කියන එක pronoun එක. verb එක give past tense gave. I gave. ඒතර ඔහු දුන්නා he gave it. he කියන pronoun එක who එතන දුන්නා who gave it. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රශ්නයක්. who gave it? කවුද ඒක දුන්නේ? අල්ලපු ගෙදර අය මගේ උපන්දිනේට. මේක වාක්‍යයක් විදිහට යන්න නිකන් කියනවා. next door කියන පුළුවන් කෙලිම අල්ලපු ගෙදර මිනිස්සුන්ට අපිට next door කියන noun එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. තමයි next door එක adjective එකක් කියනවා. එතන එහෙම වුණොත් අපිට people කියලා අතින් දාගන්න වෙනවා. එතන අපි next door people කොත් පොඩ්ඩක් මේ කතා හැංගෙන වැඩි අපි දැන් next door people දාගමු. මගේ උපන්දිනේට for my birthday for කියන ප්‍රොපෝෂන් එක දාලා වාක්‍යයක් නේ නිකන් කියන next door people for my birthday.